තෙරුවන් සරණයි කල්ලාල මිත්‍රවරුනි. අද දවසේ පුංචි දහම් පණිවිඩයක් කතා කරත් හොඳයි හිතුණා. මේ දවස්වල ඕගොල්ලෝගේ මනස තුල ගොඩක් කලාවට සද්ධාව කියන ගුණාංගය වැඩි කාලයක්. සද්ධාව කියන එක තමයි හැමතැනම මූලික වෙන්නේ ඕන දෙයක් ඉදිරියට කරගෙන යන්න. සද්ධා නැතුව කිසිම දෙයක් කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් ප්‍රත්‍යක්ෂ ස්වභාවයෙන් ගත්තාම කැමැත්ත කියලා ගත්තාම වගේම ජීවිතේ ඉදිරියට අරගෙන යන්න, ජීවිතේ නඩත්තු කරගෙන යන්න සහ ඔයාලගේ රැකියාව හරි යමක් කරනවා නම් ඒක හිතට සතුටු විදිහට කරන්න ඕන කැමැත්ත කියන එක තියෙන්න ඕනේ. ඒතර ඇයි මේක අධ්‍යාත්මයට සද්ධාව කියලා කතා කරන්නේ? ඒක තමයි කතා සද්ධා බීජයක් කතා කරන සද්ධාව ධනයක් විදිහට කතා කරනවා. සද්ධාව නැමැති බීජය ඔයාලගේ ඇතුලේ පැලවුණොත් හරියට ඒක සද්ධාව කියන මෙතන කවදාකවත් එක දෙයක් තමයි එක පැත්තකට අපි කතා කරොත් එහෙම කැමැති වෙන්න ඕන ඔබ සසර ගැලවීම සඳහා මේකේ නිදහස් වෙන්න ඕනේ කියලා කැමැත්තක් හට ගන්න ඕනේ. හොඳම දේ හිතා ගන්න අපි දෙයක් රැස් කරනකොට අපි රැස් කරන්න අතාරින නෙවෙයි දෙන්න කැමති නැහැ. අපි ගන්නමක් දෙන්න නෙවෙයි තියාගන්න. හැබැයි ඔයා අතාරින්න කැමති නම් ඒ කියන්නේ අපි දැන් ගත්තොත් කෙනෙක් සසරෙන් කෙලවර කරනවා හරිය නිවන් දකින්නවා හරිය මොකක් හරි කරනවා කිව්වම එයා මේ සියල්ල අතාරින්න එපයි. ඒත් අතෑරීම සඳහා කැමැත්තක් කෙනෙක් ගැට ගන්නවා නම් අන්න ඒක හරි සුවිශේෂී එකක් වෙනවා. ඒක මේ සසර කෙලවර කරන්න. මේක ඉවර කරන්න ඕනේ කැමැත්තක් හටගත්තට පස්සේ අන්නේ ඒ මූලික සිතවිල්ල පහළොත් තමයි කල්ලාල මිත්‍රවරුනි වට ඊළඟ දෙයට යන්න පුළුවන් වෙන්නේ. සිතවිල්ලක් නැතුව යමක් කරන්න බෑනේ. ඊළඟ සද්ධාව මේ ගැලවෙන්න ඕන සිතවිල්ල පහළන පස්සේ අනේ සද්ධාවේ අර පංච බලය ගැන සද්ධා, වීරිය, සති, සමාධි කියන ගුණයන් හැදෙන්න පටන් ගන්නවා. ඒ සද්ධාව තියෙන කෙනා තුළ තමයි සතිය, සිහිය කියන එක වැඩ කරන්නේ මොනවටද? කොහොමද මේක නිදහස් වෙන්නේ කියන හොයන්න පටන් ගන්න. අන්න එයා තමයි අර උපාසක කියන පැත්තට එන උපාය හොයන කෙනෙක්, උපාසකස් කරන කෙනෙක්. කොහොමද මම මේකෙන් නිදහස් වෙන්නේ? කොහොමද නිදහස් වෙන්නේ කියලා එයා හැම වෙලේම ධර්මයේ, අධ්‍යාත්මය හොයන කෙනෙක් බවට පරිවර්තන වෙනවා. ඒ නිසා මේ අද මේ තියෙන පරිසර කාලය ගත්තාම ගොඩාක් වෙලාවට අපි ශ්‍රද්ධාව කියන දේ මූලික වෙලා තියෙනවා. හැබැයි කල්ලාල මිත්‍රවරුනි සද්ධාව විතරක් තිබුණොත් සාමාන්‍ය කියවනත් වෙන සද්ධාවන්තයා මෝඩයා කියලා. ඇයි සද්ධාවට වඩා සද්ධාවත් එක්ක ප්‍රඥාව කියන එකත් බද්ධ වෙන්න ඕන. සද්ධාවන්තේ දැක්කම ප්‍රඥාව තැයි කරන්න කියලා තියෙනවා. අහලා තියෙනවා. ඇයි සද්ධාව හරියට සමතුලිත කරලා එයා ප්‍රඥාව කරා රැගෙන එන මාර්ගයක් තියෙන මාර්ගයට අපි එන්න ඕන. ඉතින් එන්නේ මාර්ග එනකොට කෙනෙක්. මේ ධර්ම මාර්ග එනකොට සරලකුත් ආර්ය අෂ්ටාංග මාර්ග ගැන කතා කරනවා. ඒක මාර්ග ගොඩාක් තියෙනවා. ඒකට අපි දන්නා සූත්‍ර ගොඩාක් තියෙනවා. එහෙනම් මේ මොකක් හරි සූත්‍රයක ක්‍රමයකින් තමන්ගේ ගැලවීම සාක්ෂාත් කරගන්න පුළුවන් නම් අනේ සූත්‍රය පරිහරණය කරන්න ඕනේ. ඒතර කල්ලාල මිත්‍රවරුනි සූත්‍රය අපි දැනගන්නේ කොහොමද? සූත්‍රය කියලා කියන්නේ මොකක්ද? මේ සූත්‍රය කොහෙද තියෙන්නේ? කල්ලාල මිත්‍රවරුනි සූත්‍රය තමා තුලමයි සංගවලා තියෙන්නේ. තමන් දිහා බලන්න බැරි ගැටලුවෙ හින්දා තමව දකින්න ක්‍රමයේ දන්නේ නැති හින්දා අපි වෙනස් සූත්‍ර ගැන හොය කතා කර ඉන්නවා. ඒ නිසා අපිට තමන්ගේ සූත්‍රය හොයාගන්න බැරි වෙලා තියෙනවා. තමන්ගේ සූත්‍රය තමා තුලයි තියෙන්නේ. අපිට බෑ තමන් දිහා මගේ දිහා මම දිහා බලන්න ඇස් දෙක පියාගෙන තමන්ගේ ලෝකෙට ගිහලා තමව දකින්න බැරි නිසා මොකද වෙන්නේ? තමන්ගේ සූත්‍රය තේරෙන්නේ නැතු යනවා. තමන් මොකක්ද හිතන් ඉන්න තේරෙන්නේ නැතු යනවා. තමන්ගේ මූලය තේරෙන්නේ නැතු යනවා. අපි හැමදෙනාම අපේ මනසට අහු වෙන තොරතුරුත් එක්ක සහ ඒකෙත් තිබුණු අපිට දැන දෙයක් එක ජීවත් වෙයි ඔහේ ගලාගෙන ඉස්සරහට යamak තමයි තියෙන්නේ. හැබැයි හොඳ තේරුම් ගන්න ඔයාලා මොකක් මතද හිතගන්නේ අපි හැමෝම දන්න අපි කර්මය තමයි අපිට තියෙන්නේ. කර්ම විපාක අපි කතා. හැබැයි ඒක කර්මයක ලෙක්කුත් යටින් තියෙනවා කියලා දන්නවා. දැකලා නැති වුණාට විශ්වාස කරන. හැබැයි ඒ වගේ ඔයාලා අද ඉපදිලා ඉන්නේ. ඔයාලා ඉපද්දුවේ අන්නේ කර්ම නැහැ. ඒකත් එක්ක ඔයාලා අද වැඩ කරන්නේ. ඔයාගේ මූලිකයට මූලය ඇතුලේ වැඩ කරන්නේ. ඒ සමග කියන්නේ බෝධි මූලය. තමන්ගේ බෝධි මූලයට එන්න ඕනේ. තමන්ගේ බුද්ධිය අවදි කරන්න. ඒක තමයි මුලින්ම කතා සද්ධාව මේ පටන්ගෙන ඔබ මේ බෝධිය දක්වා ක්‍රමක්‍රමයෙන් එන්න ඕනේ. හැබැයි බලන්න ඕනේ ඔබේ බුද්ධිය හරි තැනද තියලා තියෙන්නේ කියලා. අපි බුද්ධිය හරි තැනද තියලා තියෙන බලන්න ඕන අපි. අපි නැත්තම් හැවිලින්ම දහම ඇහෙන ඕන තරම් බන ඇහෙන තැනක් ඇහෙන රටක් මේක. හැබැයි නිවැරදිව තමන්ගේ බුද්ධිය උත්පාදනය කරන තමන්ගේ බුද්ධිය හරහා ධර්ම ශ්‍රවණය කරන හදන පාර තියෙන කොතනද බලලා අන්න ඒකට තමයි යොමු වෙන්න ඕනේ. කාලෙන ධම්ම ශ්‍රවණං කාලෙන ධම්ම සාකච්ඡා. ඔයල කිව්වේ මොකද්ද? තමන්ගේ ඇතුලේ බුද්ධිය අවදි කරන තමන්ගේ බුද්ධ සාකච්ඡාවක ඇතුලේ තියෙන්න ඕනේ. තමන්ගේ ඔබ නිකම්ම ඔබ හිතන ඔබ හැම වෙලේම ඉන්නකොට ඔබ තුල කතාවක් තියෙනවා.
ඔබ හිතලා බබ නිකන් ඔබට ඉන්න බබ ඇතුලේ මොනවා හරි කතාවක් ඔබ හිතන. ඒක හිතනවා කියන ඔබ ඇතුලෙන් කතා කරනවා. ඔබ නාම රූප දෙක කතා කරනවා. අපි මෙහෙම කරමු මැතේ මනෝලෝකේ හදා ගන්නවා. ඇතුලේ කතාවක් තියෙනවා. අන්නේ කතාව සාකච්ඡාව කරන්න පුළුවන් බුද්ධිය හරහා අන්න කාණ ධම්ම ශ්‍රවණං ඔබ ධර්මයේ දැකලා ධම්ම සාකච්ඡා ඔබ ඇතුලේ ධම්ම සාකච්ඡාවක් යනවනම් අන්න වාග තුල දහම ජීවමාන වෙන්න පටන් ගන්නවා. අනේ මේ සාකච්ඡාන හැසිරෙනවා කියන අනේ සංඝ ජීවමාන වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකට මූලික වෙන්නේ මොකද්ද? බුද්ධ අවදි කරගත්ත. ඒ බුද්ධ ස්වභාවය අවදි කරගත්ත. ඒ බුද්ධ ලෝකෙට ගිය කෙනා තුල වෙන්නේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණං කිත් එක හැදෙනවා. එහෙනම් මේක එළිය කතාවක් නෑ කල්ලාන මිත්‍රෝනේ. හැවිලියම තියෙන්නේ. තමන්ගේ ලෝකයේ ඇතුලේ කතාවක්. මෙන්න මේ බඹේ ඇතුලේ තියෙන කතාව තමයි තියෙන්නේ. මෙන්න මේක දැක්කොත් හරියට කෙනෙක් මේක බුද්ධිය පාදගෙන සිරස පාදගෙන ඒ සිරස පාදගෙන දැක්කොත් ඔය හරියට ඔබගේ මෝහය දුරලා ගිහිල්ලා අවිද්‍යාව පහ වෙලා ගිහිල්ලා විද්‍යාව කරව බේනවා. අද වෙලා තියෙන දේ තමයි තමන්ට තේරෙන්නේ නැහැ. තමන් හරි තැන තමගේ බුද්ධිය හරි තැන තියන්න තේරෙන්නේ නැහැ. අපි හැමෝම තියලා තියෙන්නේ මේ භෞතික කාරණා මත ඔබේ සතුට සැනසීම තියලා තියෙන්නේ. හැබැයි මිත්‍රවරුනි ඔබගේ බුද්ධිය හරි තැන ඔබේ ලෝකේ බුද්ධ සිහිය මත හරියට බැරගෙන ආවොත් ඔබේ බුද්ධිය ලස්සනට ඔබව ගයිඩ් කරනවා ඔබගේ අවසානයේ නිවීම දක්වාම. මොකද මිත්‍රවරුනි මේ ලෝකේ කිසිම දෙයක හට ගැනීමට වඩා නිරෝධය නැතිවීමක් තියෙන්නේ. අපිට ඔබට දැනෙන්නේ නැතිවීම. ඔබට යමක් දැක්කා කියන තැන දැකලා ඉවරයි. ඔබට යමක් දැනුණා කියන දැනලා ඉවරයි. ඒ ඉවර වෙච්ච එකක් තමයි නැවත ඔබ ඇතුළට ගිහිල්ලා කතාවක් හදාගන්නේ. ඒකට නැති ලෝකයක් එතන නිරෝධයක් තියෙන්නේ. ඒක තමයි නිරෝධ සමාපත්තිය ගැන කතා කරන්නේ. ඒක තේරෙන්නේ කොතෙන්ද? බුදුන්ට තේරෙන්නේ. බුද්ධ දකින්නවා දර්ශනය තමයි නිරෝධය දකින්නවා. නැති බව දකින්නවා. ඒ නිසා තමයි කියන්නේ උඩුකම්බලා ගහන්න මුල්ම සංඥාව තියෙන්නේ මොකක්ද? නිරෝධයක් නැතිවීමක් තියෙන්නේ. අන්නේ සංඥා ගෝචර කරගන්න පුළුවන් නම් කියනවා. හරි මුල්ම සංඥා ගෝචර කරගන්න පුළුවන් නම් එයා තුළ බුද්ධ කියන දේ සජීව වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? මේ ලෝක ධර්මතාව විදිහට වෙනස් වීම කියන ගුණාංගය තියෙන්නේ. ඉතින් වෙන බාහිර කිසිම දෙයක් නැහැ. අන්නේ වෙනස් වීමේ ගුණාංගයේ ධර්මතාවයක් බව තේරුම් අරගෙන බුද්ධියට ඔබ ගොඩවනකොට බුද්ධ විසින් ඔබ මොකද කරන්නේ? ධර්මතාවය හරහා ඔබ සවිසුද්ධ කළා, එතරලා දාලා අවසන් නිවීම කරබතගෙන යනවා. ඒක තමයි කියලා යථාභූත ඥාන දර්ශනම් සවිසුද්ධං අවෝසි. ඔබ මේක දැක්කනම් ධර්මතාවය හරියටම කාගේද? තමන් තුළ තියෙන මුල්ම ධර්මතාවය දැක්කනම් දැක්ක සැනේ කල්ලාන මිත්‍රව ගැලවිලා ඉවරයි. අපිට තියෙන්නේ දකින්න බැරි ප්‍රශ්න තියෙන්නේ. ඒකයි මුලින්ම මම කියන සද්ධාව හදාගන්න, නිවීම සඳහා සද්ධා හදාගන්න. ඒ නිවේ සද්ධාව වීරිය දක් අරගෙන එන්න. ඊට පස්සේ කුසලතාවය දක් අරගෙන එන්න. ඒකල ඔබ භාවනාවක් කරලා සිත දිහා බලලා, තමන්ගේ නාම රූප දෙක දිහා බලලා මේක වැඩ කරන්නේ හැසිරෙන්නේ කොහොමද බලලා තමන් නිවෙන්න පුළුවන් සූත්‍රය තමන්ගේ ලෝකේ තමන් තුළ සංගවලා තියෙනවා. හොඳට බලන්න ඕනේ හැමදාම ඉන්න කතාවක් තියෙනවා. ඔබේ ශරීරය ගත්තාම ඔබට ඇස්පෙනි ටිකක් දාලා තියෙනවා. නියපොතු ටික දීලා තියෙනවා. දතට එළමල්ලයක් කියලා එකක් දීලා තියෙනවා. ඒ කවුද දුන්නේ? ස්වභාවයෙන් ඔබට ඔය පංචස්කන්ධය දීලා තියෙන සිවුරු ටිකක් ආරක්ෂක පද්ධතියකුත් එක්ක. ඒක නිකන් දීලා නෑ ඔයාලට. අපේ තියෙන චර්යාවනු අපේ තියෙන වැරදි හැසිරීමකට ඔබ විනාශ වෙන්නේ. හැබැයි නැත්තම් හරියට ස්වභාවදාම ගත්තොත් ඔබ ස්වභාවදාම දීලා තියෙන්නේ ආරක්ෂාවක්. ඒ හොඳට බලන්න දොඩංගෙඩියේ පැණි බින්දුව තියෙන්නේ හරියට පැක් කරලා තියෙනවා. පැකට් ඇතුලේ පැක් කරලා තියෙන්නේ. බලන්න පොත්තක් තියෙන කලින් තවත් සියුම් සුදු පාට මෙට්ටය එකක් තියෙනවා. ඒකද ආප බීජ වෙන වෙනම පැක් කරලා තියෙන්නේ. බලන්න ස්වභාවයෙන් ඒ බීජය හරියට රැකලා තියෙනවා. ඒ බින්දුව හරියට රැකලා තියෙනවා. එහෙනම් ඔබගේ ඒ වගේ ස්වභාවදාම ඔබත් හරියට රැකලා ආරක්ෂා කරලා දීලා තියෙනවා. අපේ තියෙන හැසිරීම නැතිකම අපේ ඒකට අනුගත නැතුව අපේ පිට තියෙන කැමැත්ත සහ රාග දේශ මොහොත් එක දුවන්න කියලා විනාශ කරන අපි අද ඉන්නේ. හැබැයි ඔබගේ ලෝකෙත් ඇතුළේ බැලුවොත් එහම හරි ලස්සන පැක් කරලා ලස්සන ඔබට ගැලවීම මාර්ගයත් එක්ක තමයි දීලා තියෙන්නේ. මේ ලෝකෙ සතුටු වෙන්න, නිදහස් සතුටු වෙන්න, විනෝද වෙන්න කියලා එපා කියලා නෑ. ඒක වැරදි කියලා නෑ. හැබැයි ඒක තමන්ගේ බුද්ධි ගෝචර, බුද්ධියට අනුව, බුද්ධිමත්තද ඔබ දේ කරන්න කියලා බලන්න. නැත්නම් ඔබ මත්තලා දේ කරන්න කියලා බලන්න. ඒ නිසා ඒක තමයි කියන්නේ අපි හැමෝම මත් වෙලා ඉන්නේ මේකට. දහමට මත් වෙන්නත් එපා කල්ලාන මිත්‍ර. මේක හැමදේම අපිට ඕනේ අතේ දුරින් තියාගෙන හැමදේම ඕනේ මැදුම් පිළිවෙත ඇතුළේ අපි යන්න ඕනේ. දහම පවා මැදුම් පිළිවෙත ඇතුළේ යන්න ඕනේ. නැත්නම් දහමට කෙනෙක් වැටෙනොත් සම්මුතිය වැටෙනවා. සම්මුතිය සම්පූර්ණ වෙනොත් දහම පිරිහෙනවා. එහෙනම් මේ දෙකම ඕනේ සමන් බැලන්ස් වෙන්න. මොකද්ද බැලන්ස් වෙන්නේ? මේ මැද ඉන්න කෙනා තමයි බැලන්ස් වෙන්නේ දෙපැත්තෙන්. එතකොට නම් මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධ චක්කුකර ඥානකරණි. ඔබ හරියට මේක මැදුම් පිට ආවනම් ඔබේ ලෝකේ බුද්ධ හට ගන්නවා, ඥානෙ පහළ වෙන දර්ශනය හට ගන්නවා. ඒ අනුව ඔබගේ අවසානයේ ගැලවීම සාක්ෂාත් කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කල්ලාන මිත්‍රෝනේ හොඳට මෙන්න මේක තේරුම් ගන්න. මේ සූත්‍රය බලන්න, තමන්ගේ සූත්‍රය තමන් තේරුම් ගන්න බලන්න. එහෙනම් ඒකට මොකද වෙන්න ඕනේ? තමන්ගේ ලෝක රින් ගන්න පුළුවන්, තමන්ම දකින්න පුළුවන් තමන්ගේ සතිය, සිහිය, බුද්ධිය හදා ගන්න ඕනේ.
අනේ නිසා තමයි කියන්නේ ඔබ ජීවත් වෙනකොට දවස ගෙවනකොට සතිය ඇතුලේ ක්‍රමවත්ව ජීවිත දවස් අරගෙන යන්න කියලා කියන්නේ. ඔහේ වල්මත් වල යන්න දෙන්න එපා. එහෙම ගියාම කොහෙට ඔබ අරගෙන යනද ඔබ දන්නේ නැහැ. සසර කියනත් එහෙම එකක්. සසර කියන්නේ ඔහේ හට ගන්නවා, මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා. ඔහේ යනවා. දඩාවත යනවා යනවා. එහෙම යන්න බෑ. ඔබ බෞද්ධයෙක් වෙන්න නම් බුද්ධි භවයේ බුද්ධිමත්ව ගමන් කරන්න ඕන නම් ඔබ හරියට එන්නේ බුද්ධි අවදි කරගෙන සී අවදි කරගත්තොත් ඒ සීලේ පුරවුවොත් ඔබ තුල එන්නේ භව බුද්ධිමත්ව භවයේ බුද්ධියෙන් ඒ කියන්නේ ඔබ සසර මොකක්ක අකුසල මේ සසරේ මේ භවයෙන් ගැලවෙන්න බැරි වුණොත් බැරි වෙලා හරි ඊළඟ භවයට තල් වෙලා ගියොත් ඒ භවයේ බුද්ධිමත්ව සහ ඒ සුගතිගාමීව සහ ඒ බුද්ධිය හරි තැනක උපද්දවගෙන ආපහු මේ දේම කරලා සසරෙන් ගැලවෙන්න. මොකද කවදා හරි දවසක ඔබට මේ මඟ හැර වෙන මඟක් නැහැ. කවදාද මේ මඟ විතරයි තියෙන්නේ යන්න. මේ මගෙන් තමයි ඔබට මකර කටින් එළියන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම දොරක් නැහැ කලල මිත්‍රවරුනි. ඒ නිසා මේ ගත්ත මනුෂ්‍ය ජීවිතේ මේ හිතන්න පුළුවන් කාලේ මේ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන ඔබ මේ දේ දකින්න නැතුව නිර්පරාදී සත්‍යයක මැල්ල යනවා නම් ඒ තරම් කාලකන් ස්වභාවයක් තවත් නැහැ. ඒසබ යන්නේ අනාථ භවයෙන් මිදලා නාථ වෙන්න ඕනේ. අසරණ භවයෙන් මිදලා සරණ වෙන්න ඕනේ. එනේ මනුෂ්‍ය ජීවිතේ උතුම් වෙන්නේ මනුෂ්‍ය ජීවිතේට හොඳ නියම වටිනාකම දීලා තින්නේ බුදුන් තමයි. ඒ බුද්ධ තමයි මනුෂ්‍ය ජීවිතේ කොච්චර වටිනවාද කියලා පෙන්වන්නේ ඔබේ බුද්ධ තමයි. එහෙම නැත්නම් අපි නැවතත් සත්තු වගේ කාලා බීලා මැලසුලා යන කට්ටියක් වෙන්න එපා. ඉතින් මේ අපට ලැබිච්ච දුර්ලභං ච මනුස්සාන දුර්ලභයෙන් හම්බෙච්ච මනුෂ්‍ය ජීවිතය අරගෙන ඒක බුද්ධිමත්ව ගත කරලා අවදි කරගෙන ඔය බුද්ධිය ඥානය අවදි කරගෙන මේක දැකලා මේකේ නිස්සාරණ භාවය දැකලා මේක තේරුම් අරගෙන සතුට ප්‍රීතිය සම්බොජ්ජය කියන්නේ ප්‍රීතිය බුද්ධිය අංගයක් කරගෙන සතුටෙන් ඉන්න පුළුවන්. ඒ අංගයට ඇවිල්ලා හරි සතුටින් සැහැල්ලුවෙන් මේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙනවා. එන කල්ලාන මිතුරන් වලට කියන්නේ ඒ සඳ අවස්ථාවන බලට ඕනතරම් තියෙනවා. හරි මාර්ගය තෝරගන්න, හරි තැන වේ බුද්ධිය වඩන්න, හරි මැදුම් පිළිතර ඔබෙන්න මේක දර්ශනය කරගන්න. දර්ශනය කරගෙන බොහොම ඉක්මන මේ සසරෙන් ගැලවිලා යන්න. කිසිම වෙලාවක කියන්නේ මේ සසරේ ඉන්න කියලා. කියන්නේ හැවිලේම හිස ගිනි ගත්තේ වේ ගිනි නිවනසේ ඔබ මේකෙන් ගැලවිලා නිදහස්ලා යන්න. නිවීම කියන එක සාක්ෂාත් කරගන්න. නිවීම කියන්නේ හැවිලේම Taman ළඟ තියෙන එකක්. මුලින් මම කතා කරා මැදිදි මතකයි මුල්ම සංඥා බුද්ධ සංඥාවක් නම් අපිට හැවිලේම තිබිලා තියෙන නිවීමක් විතරයි උරුම වෙලා තියෙන්නේ. හැබැයි නිවීම කියන දේ විඳින්න ඔබ දුවන්ට ගියා ගමන් ආපහු ඔබ ගිනි ගන්න පටන් ගන්නවා. අර උදාහරණයක් තියෙන හුලුවත්ත නිමණ්ඩ නම් වනන් නැතුව පැත්තක තිබ්බා නම් ඒක නිදහස් නිවෙන්නේ නැහැ. ඔබ වනන්න මොකද වෙන්නේ? තව තව ගිනි ගන්නවා. ඒ නිසා මම ඔයාලට කියන්නේ වනන් දෙපා මේක පැත්තක තියලා තියන්න. එතන ඔබ නිවීම ඉන්න හොයන්න යන්න. නිවීම උරුම කරගන්න. සතුට උරුම කරගන්න. ඒකයි ඔබට තියෙන එකම දේ. ඒ නිසා මම ඒ දේ මතක් කරේ මෙන්න හැමදෙනාටම මෙන්න මේ මාගේ වඩන්න සද්ධාව දැන් මේ ඇතුළත තියෙන සද්ධාව ප්‍රඥාව දක්වා රැගෙනින්ද ඒ ප්‍රඥාව රැගෙන ඇවිල්ලා ඒ තුලින් සසර කෙලවර කරගෙන සත්‍ය අවබෝධ කරගෙන මේ සසරෙන් ගැලවිලා ගිහිල්ලා ඒ නිවීම සැනසීම සඳහා ඔබට අවශ්‍ය කරන සියලුම පංචබල ධර්මයන් ශක්තිය නවද වෙලා සදා සැනසීමටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම මේ පුංචි පණ්ඩිත නවතා මෙතනින් සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.